ඉතින් hi guys good morning. ඔකන ගෙදර යතුරු අරන් ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එකේ යතුරු කියලාම. බලහංගු ට්‍රැකර් පැනලානේ. මචං මේ වෙසක් කූඩුව මල්ලි හදලා ගියා මම එල්ලුවා. ඉතින් බෝඩරේ මොකද වෙන්නේ වෙසක් එහෙම දැන් අපේ මේන් ටොපික් එක වෙසක්නේ. මචං දැන් අපි නම් වෙසක් බලන්න යන්න හදන්නේ අද. ඒ කියන්නේ යාළුවෝ සෙට් එකත් එක්ක මේ දැන් නැගිට්ටේ බං ඈ. ඉතින් යන්න තමයි හදන්නේ මෙතන තියෙන ලෝචන අයියේ බයික් එක දාලා ගියා. අය මගේ එක තියෙනවා. ඉතින් අපි අද යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි ස්ටෙප් බයි ස්ටෙප් ගේනවා. අද වෙසක් දවසේ 2025 වෙසක් දවසේ අපිත් එක්ක ඉන්න අය කොහොමද අපේ වීඩියෝස් වලට ඉන්නේ අපේ මේ ගමන එන්ජොයි කරන්න කියලා. ඉතින් මෙහෙමයි මට ලොකු මේ කියන්නේ ලොකු පුරුද්දක් නෑ මචං මේ vlog කරලා හරිද මේ පළවෙනි ටිකනේ දැන් පේනවනේ. ඒ හින්දා මචං මට කියන්නේ ඔය වෙලාවට තේරෙන්නෙත් නෑ. හරිද? ඒවා ඉතින් හදාගෙන ඉස්සරහට උද වීඩියෝ ටිකක් මම දාන්නම්. ඉතින් කොහොමත් එක්ස්පීරියන්ස් එකක් ඕනේනේ මම ඔය කිව්වට. එහෙනම් ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා වීඩියෝ එකත් එක්ක අනිවාර්යෙන් ඉන්න. මම මේවා මට වැරදෙන එකක්වත් මම මේ එඩිට් කරලා එහෙම දාන්නේ නැහැ. එහෙමම නිකන් කැප් කට් එකකින් අතෑරලා දානවට එඩිට් කරන්නත් කම්මැලි බං හරිද? එහෙනම් ඉතින් අපි ගියා. ඉතින් ඔන්න කීවා වගේ මටත් යනවා කණ්ඩල මේ වැවයි දමුල්ලයි ඒ ටික බලන්න. ඉතින් මෙතන ඉන්නවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඊට පස්සේ අපි ඉන්නවා කවිද මල්ලි ඉන්නවා, මලිත් ඉන්නවා, ලෝචන ඉන්නවා, හංසක ඉන්නවා, අතන ඉන්නවා, නිම්සර මල්ලි ඉන්නවා. තව කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලමු අද වීඩියෝ එක තව ඉස්සරහට තියෙනවා යන ටිකයි ඔක්කොම. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සෝරි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු නෙමෙයි. ඊළඟ ක්ලිප් එකේ මම දාන්නම්. එහෙනම් ඉතින් ජය වේවා. ගයිස් මාතලේ යන ගමන් කොහෙද මේ නැවැත්තේ මේ හරි කොහෙද වා? දම්බොක්ක අයිස් කන්න නැත්නම් මේ ඉන්න අපේ නෙළුම් දෙනිය ෆෝන් කාර්යය මල්ලියා. නදීසයි බලපන්. මේ දුවන් නැති වාහන තියෙන්නේ. මෙතන තියෙන එක. ගයිස් යන්න ගියපු ගමන කැන්සල් වෙනවා වගේ තමයි පේන්නේ. මොකද මේ ඔන්න ඉතින් අපේ එක බයික් එකක් ඇල්ලුවා පොලිසියෙන් මප්ලරේ නැහැ කියලා ඩීසෙට් එක මප්ලරේ නැහැ කියලා ලොකු නැහැ කියලා පොලිසියෙන්. ඉතින් මට ආන්න තියෙන්නේ පොය දවසටවත් විනාශක් නැති නේ. මම අපර කට්ටිය ගෑම් බලලා දාලා යනවා. එතකොට මිනිස්සු නැරෙනවා ආරම ගියයි හරිද? ඒ වුණාට මචං අපිට මේ දවසේ මේක පොඩි හරි විනාශක් ගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. මොකද මේ අපි කවුරු මරන්න යන ගමන නෙමෙයි. අපි මේවට සල්ලි දීලා හදලා මේ වියදම් කරලා හදන්නේ. කවුරු මරන්නවත් එහෙම නැතුව මේ ලාභානි කරන්නේ නෙමෙයි. මොකද අපි අපන්න ඕන මචං අපි මොකක් කරගෙන යන්නේ. ඉතින් ඔබ තමයි රටේ තත්ත්වය. දෙයියනේ කියලා මචං යා අඳුරන කෙනෙක් ඉඳලා මේ සෙට් එකේ අපේ බයික් එක දුන්නා. ඉතින් ඇත්තට මේ බයික් එක දුන්න කෙනාට ගොඩක් ස්තුතියි. හරි සන්තෝෂයි අපිට දැන් අපි ආයේ ගමන යනවා. කොහම ගමන ගියාට මම ගෙදර එන්න නම් පාන්දරවත් වෙයි නේද? පොඩි එහෙම කේස් එකකුත් තියෙනවා. කවන්නේ අපි ගිහින් බලමු. විදීගම පාස් කරලා ඉද්දි අපිට සෙට් වුණා නෝල්ඩර්ස් එක සුප් තියෙන එක. මාරු ටේස්ට් එකක් තියෙනවා. Hi guys. දැන් ඉන්නේ යටවත්ත කියලා තියෙන්නේ මාතලේ. අපේ වණ්ඩි ටික. දෙන්න යනකන් තියෙනවා. හෙල්මට් එකක් අතේ ඒ හින්දා පෙන්නන්න අමාරුයි පොඩ්ඩක්. ඕ මයිලා මේ ඉන්නේ ආපු කට්ටිය. ඉතින් අපි බලමු අනේ ටිකක් ඉස්සරහට.
ගයිස් මේ ඉන්නේ සෙම්බුවත්තේ. තව උඩහට යන්න. බොරු කියන්න බෑ ඵලය. එහෙනම් තෝගේ ආච්චිගේ රෙද්ද ආසෙද? සෙන්දුව. මේ ඉන්නේ සෙම්බුවත්තේ මේ හුත්තට පිස්සු මොලේ කර වෙලා කුණුහරපත් කිය. කුණුහරපත්. මේ කාලකන්ණි දෙන්නේ කැවිලා බලපන් සෙම්බුවත්තේ නේ. එහෙනම් මේ හරි හරි සෙම්බුවත්තේ තමයි මේ. අඩ ඵලය මේ කරන්නේ දින මගුලක් කතා කරනවා. ගයිස් ඉන්නේ ඉතින් අපිට තව උඩට මොනාද නා කරන්නේ මේ තව උඩට යන්න තියෙනවා පියන් ඉතින් උඩට නේ පොඩ්ඩක් රෙස්ට් එක ගන්න පශ්චාත් භාගයේම නෑ වගේ දැන් හනිය ඉරි වෙල්ලා තින්නේ පාරි දෙන්න හරි මේ පාරත් ආ උල්පම් මේ වලගේ වතුර බෝතලයක් තියෙන්නේ නෑ අනේ හම්බුන්නේ මට දුන්නේ කනවා නේද ඔය ජියර් එක ඇද්දේ සෙම්බුවත්තේ 3යි 4යි විතරයි නාලාගේ නාලාගිරි දමනයක් තියෙනවා නාලාරගේ අපි මෙතන හිටියට උඹලට වැඩක් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට අපි ලොකේෂන් තියෙනවා මම පෙන්නන්න 360 වීඩියෝ එකක් දාලා බලමු. ගයිසන් අර ටිකෙන් තමයි අපි ආවේ මේ ටිකෙන් පාර උඩට ඇවිල්ලා තමයි යන්නේ. මම තමයි යන්නේ ඉතින් අපි කොල්ලෝ ටික නා උඩහට යනවා. අපිත් එන උඩහට යන්න. ගයිස් සෙම්බුවත්තට නම් ආවා. මේ යන්න බෑ බං මේ පාරේ බයික් එක දාලා මොකද සයිලන්සරෙත් පල්ලේ තියෙන්නේ ගොඩක් පල්ලෙන් තියෙන බයික් වලට වැඩි බොඩි කිට් එකක් තියෙනවා. ඒ හින්දා මම නිකමට පාරේ වීඩියෝ ක්ලිප් එකක් මේකට පස්සේ දාන්න. අම්මෝ බම් බයික් වල එනවනම් ස්කූටර් හරි CT100 හරි ඩිස්කවරි හරි ඒ වගේ බයික් එක එනවා මිසක් FZ එතකොට ඔය තියෙන ලොකු බයික් Hornet Skyline හොඳ මද්ද කිව්ව ඒ වගේ නම් එන්න එපා බං ආවුත් මේ මග ඉඳලා තමයි ඉතින් යන්න වෙන්නේ දැන් අපිත් මේ ඉඳගෙන ඉන්නේ මේ පාර පෙන්නන්න පාර තියෙනවා මේ ටික කොන්ක්‍රීට් පාර තියෙන්නේ මේ ටික කොන්ක්‍රීට් පාර තියෙන්නේ ආන් අර වංගුවෙන් අර ඉන්නේ මේ ඉඳන් zoom කරලා මේ හරි ඕන් ඔය හරි ඉඳන් එද්දි සෑහෙන මේ මඩ ගොඩක් අර එහෙම තියෙන ඉතින් එන්න බෑ ඇත්ත. මම මේකට පස්සේ දාන්නම් එතන කොහොමද කියලා තත්ත්වේ. ගයිස් මෙතන තමයි මං කියපු ප්ලේස් එක මං උඩහට ගියේ නෑ ඔය යන්න බෑ මේ අපි දෙන්න දැන් ආපහු ගෙදර යන්න කියලා බැලුවේ. එන්න මෙහි ඕ මචං පාර ඔන්න ඕක තමයි මචං පාර ඉතින් මේක මේ යන්න බෑ ඇත්තටම බයික් එකෙන් ඉතින් ගෙදර යන්න කියලා තමයි බැලුවේ හොඳට පාරක් කුට් වුණා. අවුලක් නැහැ ඉතින්. දවසම ඇවිත්තා. මේ බලනකො මඩ. වැටෙයි ඔයා මාත් එක්ක මගේ පිටිපස්සේ යන්නේ ඉස්සෙල්ලා යන්න. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඒ වුණාට ඉතින් මෙතන ලස්සනට පේන view point එකක් එහෙම තියෙනවා. එයින් මේ ලස්සන ප්ලේස් එකක් තමයි ඉතින් මම උඩහට මනම් ගියේ නෑ ගයිස් මොකද උඩහට යන්න බෑ මට හරි අමාරුයි ඔන්න ඔකයි තත්ත්වය
මොකද හිතන්නේ ගමන ගැන? අඩෝ. ඉතින් ගයිස් දැන් තමයි ගෙදර ආවේ. හරි මහන්සි වුණේ. ගොඩක් දුර ගියා යාළුවෙක් කිව්වා කොහොම හරි මාත් එක්ක අර කලින් වීඩියෝ ජික්සර් එක දෙන්නේ. කිලෝමීටර් 300 ගණක් ගියා කියලා දවසට. ඉතින් අවුලක් නැහැ. දැන් වෙලාව 10:00මාරයි. ඉතින් අවුලක් නැහැ. එහෙනම් channel එක subscribe කරලා bell icon එක on කරලා වැඩි පාත් කරන්න බෑ මචං t-shirt එකට. bell icon එක on කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.